අපි මේ කොටසේදී කතා කරන්නේ වාහන ඉන්ටීරියර් එක සහ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන. ඔයාලා කලින් කොටස බලුවා නැත්නම් වාහන එක්ස්ටීරියර් ගැන කතා කරනවා. ඒ කොටසත් බලන්න. ස්ටියරින් වීල් එකේ මෙතන GT ලයින් කියලා ගහලා තියෙනවා. ස්ටියරින් වීල් එකේ মালටි ෆන්ක්ෂන් ෆීචර්ස් වලට ගියොත් එහෙනම් මෙතන ක්‍රූස් කන්ට්‍රෝල් බටන් එක තියෙනවා. මෙතන ටයර් ප්‍රෙෂර් බලන්න, ඊට පස්සේ නැවිගේෂන් එකේ ඒ ෆීචර්ස් ටික තියෙනවා. මෙතන ලේන් කීපින් ඇසිස්ට් තියෙනවා. මෙතන ක්‍රූස් කන්ට්‍රෝල් ස්පීඩ් ඇඩ්ජස්ට් එක තියෙනවා. මේ වම් පැත්තට ගියොත් එහෙනම් මෙතන වොයිස් ඇසිස්ට් තියෙනවා. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ මෝඩ්ස් ටික තියෙනවා. සවුන්ඩ් අඩු වැඩි කරන බටන් එක තියෙනවා. ඊට පස්සේ රේඩියෝ අප් ඇන්ඩ් ඩවුන් එක තියෙනවා. කෝල් බටන් එක තියෙනවා. ෆේවරිට් බටන් එක තියෙනවා. මේ තියෙන්නේ අප් ඇන්ඩ් ඩවුන් පැඩල් ෂිෆ්ටර්ස් දෙක. සිග්නල් ලෙවල් එක ගත්තොත් එහෙනම් ඔයාලට සිග්නල් එක දකුණු පැත්තට දෙන්න බලා ගන්න පුළුවන්. මෙතන කැමරා එක පෙන්වනවා අපිට දකුණු පැත්තේ රියර් view එක. ඊට පස්සේ වම් පැත්තට සිග්නල් එක දැම්මන් පස්සේ වම් පැත්තේ රියර් view එක බලා ගන්න පුළුවන් වෙනවා. සෙන්ටර් කන්සෝල් රීජන් එක ගත්තොත් එහෙම ඔයාලට මෙතන AC බටන්ස් ටික බලා ගන්න පුළුවන්. රියර් view එකේ ටිකයි. ඊට පස්සේ air recirculation ටික, ඩබල් සිග්නල් එක. මෙතනට පහළට ගියොත් එහෙම ඔයාලට මෙතන තියෙනවා seat ventilators. දකුණු පැත්තේ seat එකටයි වම් පැත්තේ seat එකටයි. ඊට අමතරව මෙතන තියෙන 360 degrees කැමරාස් ටික. bird view එක තියෙනවා. පස්සේ settings වලට ගියොත් එහෙනම් ඔයාලට මේ display settings වල මේකේ contrast එක brightness වැඩි කරගන්න මේ features ටික බලා ගන්න පුළුවන්. gear lever එක ගත්තොත් එහෙනම් මේකේ paddle shifters වලට අමතරව මෙතන මේ manually අපිට අපව shift කරන්න පුළුවන් up and down මේ gears ටික. මෙතන ගත්තොත් එහෙම හැම window එකක්ම power windows තියෙන්නේ. මෙතන side mirror suggest කරන buttons ටික තියෙනවා. මෙතන ගත්තොත් එහෙම light එකේ front light එකේ angle එක වෙනස් කරන මේක button එක තියෙනවා. මෙතන parking assist on off කරන button එක තියෙනවා. මෙතන auto stop idle stop function එක තියෙනවා. මෙතන traction control off කරන එක තියෙනවා. ඊට අමතරව මෙතෙන්ට ගියොත් එහෙම ඒකේ drive modes තුනක් තියෙනවා මේකේ. sport, eco, normal. ඊට පස්සේ traction mode ගත්තොත් එහෙම traction mode එක මේකේ තියෙනවා snow, mud, sand කියලා traction mode තුනක් තියෙනවා. මේක අපිට voice assist feature එකක් ඇවිල්ලා තියෙනවා. open sunroof. ස්ටියරින් වීල් එක ගත්තොත් ස්ටියරින් වීල් එක සෑහෙන ස්මූත්. ඇඟිල්ලෙන් උනත් කරගන්න පුළුවන්.